Hello guys, මම අද ඔයාලට කියන්න යන්නේ Bybit platform එක ගැන. හරිද? Bybit කියන්නේ trading platform එකක්. ඇත්තටම මම දැන් පෙන්නනවා මම ළඟ ඇත්තටම Bybit account එකක් තියෙනවා. මේක තමයි Bybit account එක. ඔය ගන්න ඕනකොට මම නම් මේකට මේ app lock කරලා තියෙනවා. මොකද අපි දන්නේ නැහැ මොනවා හරි වුණොත් කියලා. අපිට හැබැයි ඇඟිල්ල තිබ්බම මේක open වෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකට log කරලා KYC එක කරන්න ඕනේ. ඒ කියන්නේ ID verification එක කරන්න ඕනි. මම ඔයාලට මගේ referral code එක දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒකත් බලන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ referral code එකෙන් ඉස්සලා USDT 20ක් වෙනකම් free අරගන්න. හරිද? මම දැන් පෙන්නන්නම් මගේ card එක. හරිද? ඔන්න ඔයාලා මගේ Bybit card එක පෙන්නනවා. අපිට පුළුවන් මෙන්න මෙතන මේ ඇහැ උබලා මේක මෙහෙම කරගන්න. මම ඔයාලට පෙන්නන මගේ physical card එක මොකද apply කරලා තියෙන්නේ. මම ඒක අහමත ඔයාලට වීඩියෝ එකක් කරන්න. මෙන්න මේ තියෙන්නේ visual card එක. මේ physical card එක දැන් ලංකාවට දෙනවා. මාසයක් වගේ කාලයක් යනවා අතර මේකේ ඉන්නේ. මේක ආවම active කියන එක ඔබන්න තියෙන්නේ. දැන් තව delivery වෙන ගමන් තමයි තියෙන්නේ මගේ card එක. ඔයාලා මෙතනින් back යන්න බලන්න. ඊට පස්සේ මෙතන අපිට කියලා තියෙනවා your physical Bybit card is on the way. Card delivery is expected to take 30 days කියලා view status එක පෙන්නලා තියෙනවා. මෙන්න මෙතන referral code එක මම ඔයාලට දාලා තියන්න. ඔයාලට පුළුවන් අරගන්න මගෙන් USDT $20ක්. හරිද? මෙන්න මේ තමයි මගේ referral code එක. මෙන්න මේක. හරිද? ඊළඟට ඔයාලට පුළුවන් මේක deposit කරන්න සල්ලි කැල්ලා. මෙතන rewards තියෙනවා. මලක මේවල කොට නම් කිසිම reward එකක් නැහැ. ඔයාලට පුළුවන් මෙතනින් also කියලා වල පේනවා ඇති lunch pool, token splash, puzzle hunt, mega රුපියල් වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට මේක ගැන තව වීඩියෝ එකක් කරන්න ඕන නම් මම වෙනම කරන්නම්. එහෙම ඕන නම් යටින් Bybit කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. මම වීඩියෝ එකක් කරන්නම්. මෙන්න මෙතනින් අපේ account එකට මට යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. අන්න ඉදිරිය ගියාම මම මේක දැන් පෙන්නන්න යන්නේ නැහැ. මෙන්න මෙතනින් මෙහෙම යන්න පුළුවන් තුනකට. මම කියලා දෙනවා කොහොමද account එක lock කරන්න කියලා. ඒක security ගිහිල්ලා මෙන්න මෙතන anti නෙවෙයි sorry සමාන. එතන app lock කියන එක උඩ click කරන්න. මෙතන fingerprint recognition on කරන්න පුළුවන් අපිට. හරිද? ඊට පස්සේ ඉතින් back වෙලා අපිට පුළුවන් දැන් අපේ account එක තමයි මෙතන පෙන්නන්නේ.